හරි අපි වැඩේ පටන් ගමු. අද තමයි දෙවෙනි දවස part 1 guest paper series එක great finale 2026 අවුරුද්දේ part 1 video series එකේ දෙවෙනි දවසත් එක තමයි ඔයගොල්ලෝ එකතු වෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ දන්නවා දැන් වැඩේ ඇතුලේ ඉන්නවා නම් වැඩේ දන්නවා. නොදන්න කෙනෙක්ට පොඩ්ඩක් නිකන් පේන view එක තමයි මේක ඔයගලන්ට පේන්න තියෙනවා. මේක තමයි ඉතින් වැඩේ ඇතුලේ වෙන සාරාංශය. දවස් 20න් ලකුණු 500ක්. අපි ඒක ජූලි 17 කියන්නේ හරියට ගත්තොත් සිකුරාදා ඊයේ දවසින් වැඩේ පටන් ගත්තා. අද දෙවෙනි දවස. අද දවසේ අපේ part A pure part A එකේ දෙවෙනි ගාන තමයි අද කතා කරන්න තියෙන. අද දෙවෙනි දවසනේ. එතකොට දන්නේ නැති නංගි මල්ලි කෙනෙක් ඉන්නවා නම් ඒගොල්ලන්ට මේ වැඩේ ෂෙයා කරලා වැඩේ පටන් ගන්න පුළුවන්. ඉතින් ගත්තොත් තාම පේපර් එක අවුට් කරලා නැහැ මම කියන්නේ සම්පූර්ණ ප්‍රශ්න 20ම ඊයේ වෙද්දිත් මම ඊයේ ප්‍රශ්නේ ඔයගොල්ලන්ට දාලා ඒක සාකච්ඡා කරා හැම. අදත් එහෙමයි. හෙට වෙද්දි සම්පූර්ණයෙන් පේපර් එකම ඔයගොල්ලන්ට දෙන්න මම බලාපොරොත්තු වෙනවා. එතකොට ඇස්සේ මම ඒක ලින්ක්ස් ටික දාලා ඔයගොල්ලන්ට දැනුම් දෙන්න පුළුවන්. එතකොට සම්පූර්ණ පේපර් එකම කරලා ඔයගොල්ලන්ට මේ ඩිස්කෂන් සීරීස් එකත් එක්ක එකතු වෙන්න පුළුවන්. එතකොට පේපර් එක ෂෙයා කරලා යාළුවොත් එක්ක වැඩේ ගොඩ දාගන්න තියෙනවා. හරි නේද? පේපර් එක හෙට අත්‍තරම් වැටේ. හෙට පේපර් එක වැටෙයි. ඩිස්කෂන් එකත් එක්ක එහෙම දවස් 20 සම්බන්ධ වෙන්න තියෙන ඔයගොල්ලන්ට. හරි. ඉතින් ඔක තමයි වැඩේ. පේපර් එකේ ගත්තොත් කව පේජ් එක විදිහට මේක තමයි ඔයගොල්ලන්ට ලැබෙන්නේ. ඊට පස්සේ දෙවෙනි පේජ් එක විදිහට සැලසුම ලැබෙනවා ඔයගොල්ලන්ට. මොකද්ද මේ සැලසුම කියන්නේ? අපේ දවස් 20 ඇතුලේ වැඩේ යන්නේ කොහොමද කියලා සරලවම අයිඩියා එකක් ගන්න තමයි මේක තියෙන්නේ. හරි නේද? ඉතින් අපි ඊයේ දවසේ සම්පූර්ණයෙන් කතා කරලා ඉවර කළා ගණිත අභ්‍යුහනේ පාර්ට් එක. ඔයගොල්ලෝ දැක්කේ නැත්තම් මේ දැන් දකුණු අත පැත්තේ උඩින් කාඩ් එකක් වැටෙයි. ඒක ක්ලික් කරලා ගිහින් බලන්න පුළුවන්. ගණිත අභ්‍යුහනේ මොන හරි අවුලක් තියෙනවා නම් ඒකෙන් සම්පූර්ණයෙන් ගොඩනග ගොඩ දාගන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරි. ඉතින් අද දවසේ වැඩේ තියෙන මොකද්ද? අපි පින් එක ගහලා තියෙන්නේ මාපාංක ප්‍රස්ථාර මාපාංක අසමානතාව පැත්තට. හරිනේ. ඉතින් ඔහම සම්පූර්ණ වැඩේ යනවා. එක්සෑම් එක දැනට ෂෙඩියුල් කරලා තියෙන 10 වෙනිදානේ. එතකොට ඊට කලින් දවස් 5කින් විතර වැඩේ ඉවර වෙනවා. 5 වෙනිදාන් වැඩේ ඉවර වෙනවා අගෝස්තු. ඒ විදිහට තමයි වැඩේ ෂෙඩියුල් කරලා තියෙන්නේ. ඉතින් වැඩේ පැහැදිලි, වැඩේ යන විදිය පැහැදිලි. ඔයගලන්ට මම කියන්නේ උපදේශක් විදිහට ඊයේ ගණිත අභ්‍යුහනේ වීඩියෝ එක බලපු නංගි මල්ලි කෙනෙක් දැන් ඉන්නවා නම් දන්නවා මම කිව්ව වැඩේ යන්න ඕන කොහොමද කියලා. දැන් මේක වීඩියෝ එක බලලා උඩරින් විනාඩි 40ක් වගේ තිබ්බේ. ඒතර විනාඩි 40 ඇතුළතදී මේ වැඩේ කරලා ඊට පස්සේ පුළුවන් නම් 2019 ඉඳන් 2025 වෙනකන් අපේ තිබ්බ ප්‍රශ්න 6ක් තියෙනවානේ. නිව් සිලබස් එකට අදාළව මේ අලුත් මේ සිලබස් එකට අදාළව ප්‍රශ්න 6ක් තියෙනවා. මේ ප්‍රශ්න 6 තනියම කරලා ප්‍රැක්ටිස් වෙන්න කියලා මම කිව්වා. මොකද මේ ප්‍රශ්න 6ම කරන්න හොඳ අයිඩියා හොඳ දැනුමක් මම දීලා තියෙනවා. තැනක හිර වුණොත් ඔයගලන්ට ඒ මාකින් ස්කීම් තියෙනවානේ. ඒ මාකින් ස්කීම් ටික බලලා ප්‍රශ්න ටික හදාගන්න ප්‍රතිේ වගේ තමයි අද මාපාංග ප්‍රස්ථාර මාපාංග අසමානතාව වැඩේ තියෙනවා. ඒකේ මම සම්පූර්ණ වටපිටාවක් කියලා දෙනවා. ඊට පස්සේ නංගල මල්ලට පුළුවන් 2019 ඉඳන් 25 වෙනකම් ඒ අවුරුදු වල පේපර් එකේ ආපු දෙවෙනි ගාන මාපාංග අසමානතාව ගාන කරලා යන්න. එතකොට ඒකට සාපේක්ෂව සාමාන්‍යයෙන් ඔයගලන්ට පැය දෙකක් තුනක් යයි. ඒක මම පිළිගන්නවා. හැබැයි ඒක ලකුණු 25ක් ස්ථාවර කරගන්න පුළුවන් හොඳ වැඩක්. මේ වීඩියෝ එක උපරිම විනාඩි 30ක් 40ක් වගේ වෙයිනේ උපරිම. හැබැයි ඔයගලන්ගේ පස්සේ වැඩේ පාස් පේපර්ස් කරන වැඩේ 2019 ඉඳන් 2025 වෙනකන් මේ පාස් පේපර් වැඩේ කරන්න යම් වෙලාවකයි. ඒක ප්‍රශ්න නෑ. ඔයගලන්ට මේ වැඩේ දැනුම සාර්ථකව ස්ථාවර කරගන්න වැඩක්. එහෙනම් වීඩියෝ පාඩුවක් වෙන්නේ. ඔයගොල්ලෝ වීඩියෝස් බලලා පුළුවන් දේවල් ගණන් ටික හදාගෙන යන්න. හරි. ඔක තමයි ඉතින් වැඩේ. ඔහොම තමයි ඉතින් වැඩේ සෙට් වෙන්නේ. මම මේ අන්තිමට සාමාන්‍ය පේපර් එකේ අපිට එළ පේපර් එකේ ටයිම් ටේබල් එක මම දාලා තිනවා. ඒක තමයි මෙතන මේ පල්ලෙහෙන් දාලා තියෙන ඕගොල්ලන්ට පහසුවක් වෙන්න. හරි නේද? පොඩ්ඩක් අපේ ෂෙඩියුල් එක සහ එළව ෂෙඩියුල් එක කොහොමද සෙට් වෙන්නේ කියන මේ දෙක අතර පොඩි කම්පෙයාර් වීමකට මම දාලා තියෙන්නේ. හරි නේද? ඉතින් ඔහොම තමයි වැඩේ තියෙන්නේ. අපි යමු එහෙනම් අද දවසේ වැඩේට. හරි. ඊයේ වීඩියෝ එක බලපු නම් මල්ලි කෙනෙක් ඉන්නවා නම් දන්නවා මම පාස් පේපර් පැටර්න් කියලා පොඩි කොටුවක් ගහලා ඒකේ පැටර්න් එක ගණිත අභ්‍යුහනයට දාලා පැටර්න් එක මම පොඩ්ඩක් කියලා දීලා තිබ්බා. අද මුකුත්ම පේන්නේ නැහැ. මේක තමයි මගේ ගෙස් ගාන. මේක තමයි මගේ ගෙස් ප්‍රශ්නේ. ඒතර ගත්තොත් කලින් අවුරුදු වල මොකනද උන වෙලා තිබ්බේ? ඒක මම කියලා ඉන්නම්. මේකේ සඳහන් කරේ නැතුණා. කලින් අවුරුදු වල වෙලා තිබ්බේ සරලවම කිව්වොත් ප්‍රස්ථාරයක් අඳින්න තමයි. මාපාංක ප්‍රස්ථාරයක් අඳින්න තමයි තියෙන්නේ. ඒක ඇසුරෙන් අසමානතාව. ඒක ඇසුරෙන් හෝ අන්නවරකින් අපි ඉතින් ප්‍රස්ථාරය අඳපු එකේ ඒක ඇසුරෙන් අසමානතාවක් විසඳන්න තමයි තිබ්බේ. සරලම කතාව ඕක. ඉතින් පහුගිය අවුරුදු ටිකේම ආපු පැටර්න් එක වෙනස් වෙලා නැහැ. ඇත්තම කිව්වොත් වෙනස් කරන්න ඇත්තම දෙයක් නැහැ.
එකම එක දේවල් ටිකක් තමයි ඉතින් අහන්න වෙන්නේ. එතකොට මේ මං දීපු ගෙස් ප්‍රශ්නේ සාමාන්‍යයෙන් මේ පහුගිය අවුරුදු කීපෙම ආපු ගණන් වල සාරාංශයක් මේ ගාන ඇතුලේ තියෙනවා. ඒක මම මේක ගාන විදිහට මම තෝරගත්තේ මගේ ගෙස් ගාන විදිහට. එතකොට මේකෙන් අනිවාර්යෙන් එකක් එන්න ඕනේ. මොකද දැන් මම මේකෙදි පහුගිය අවුරුදු කීපයකම ආපු තීරි කොටස් හැම එකම වගේ පොඩ්ඩක් අහු වෙන ගානක් මේ දාලා තියෙනවා. ඒතකොට මේ ගාන ඇතුලේ ඔයගලන්ට පුළුවන් පහුගිය අවුරුදු කීපයකම දේවල් කන්සෙප්ට් එක ඔලුවට දාගන්න. එහෙනම් පුරුදු විදිහටම මේ ගාන පොඩ්ඩක් වැඩි පටන් ගන්න මම වැඩේ කියලා දෙන්න ගන්නවා. හරි නේද? තනියම කරන්න පුළුවන් නම් ගිල මල්ල වීඩියෝ එක පෝස්ට් කරලා වැඩේ පටන් ගන්න. හරි. මම වැඩේ කිව්වොත් මෙන්න මෙච්චරයි වැඩේ. මාපාංකයක් කියන්නේ මොකද්ද? සරලවම මාපාංකයක් කියන්නේ මොකද්ද? මාපාංකයක් කියන්නේ මොකද්ද? හරි. මාපාංකයක් කියන්නේ ඕනම සංඛ්‍යාවක ධනාගය. ඕනම කෙනෙක්ගේ ධනාගය. ඕනම කෙනෙක්ගේ ධනාගය. ඒ කියන්නේ මම කිව්වොත් ධන පහේ මාපාංකය කවුද කියලා ඇහුවොත් මේ මාපාංක සලකුණනේ. ඔයගොල්ලෝ දන්නවනේ මොඩියුලස් කියලා අපි කියන්නේ. ඒතර මේ මාපාංක සලකුණනේ මේ. ඒතකොට යම් සංඛ්‍යාවක් දෙපැත්තේ මාපාංක දානවා කියන්නේ අවුට්පුට් එක විදිහට එයාගේ ධන අගය අපිට ලැබිය යුතුයි. ඍණ පහේ මාපාංකය આવුත් ඒකේ අවුට්පුට් එක එහෙනම් ධන අවුට්පුට් එකනේ. ඕක තමයි වැඩි. හරි. ඕක තමයි ඉතින් සරලවම වෙන්න පුළුවන් වැඩි. ඕක තමයි මාපාංකයේ සරලම කතාව. ඒක කොහොමද ප්‍රස්ථාර වලට ගෑවෙන්නේ? ඕක කොහොමද ප්‍රස්ථාර වලට ගෑවෙන්නේ? ඒක තමයි මම මේ කියන්න හදන්නේ. හරි. ඔන්න බලන්න. මම මේ තව පොඩි දෙයක් කියලා දුන්නොත් මෙන්න මෙහෙම. මාපාංක x සමානයි 5යි කියලා මාපාංක සමානයි 5යි කියලා කෙනෙක් අපිට දීලා තියෙනවා. දී ඇත. එහෙනම් මේ x වලට එන්න පුළුවන් x මේ ඇතුලේ ඉන්න පුළුවන් අගයන් කවුද? x ඇතුලේ ඉන්න පුළුවන් අගයන් කවුද? 5 තියෙන්න පුළුවන්. හෝ තව එක්කෙනෙක් ඉන්න පුළුවන්. කවුද? ඍණ 5 තියෙන්නත් පුළුවන් නේද? මෙන්න මේකත් එක පොඩ්ඩක් හිතන්න. මොකද ධන පහේ මාපාංකෙත් 5යි. ඍණ පහේ මාපාංකෙත් 5යි නේද? දෙකේම අවුට්පුට් එක 5යි නේද? ඒ කියන්නේ මේ ඇතුලේ හිටපු කෙනා මේ ඇතුලේ x වගේ ඉන්න කෙනා ධන 5 වෙන්නත් පුළුවන්, ඍණ 5 වෙන්නත් පුළුවන්. අන්න ඒක පොඩ්ඩක් ඔළුවේ තියාගන්න ඕනේ. නංගිට බලන්න මේ වැඩේ ඇතුලේදී. හරි නේද? හරි. ඔන්න දැන් මාපාංක වල දාලා ප්‍රස්ථාර අඳින්නමයි යන්නේ. එතකොට මම මේ ප්‍රස්ථාර අඳින්න යද්දි මම මේ දැන් ගොන්නපු දේවල් ටික වැදගත්. සරලම කතාව පොඩ්ඩක් බලන්න. මෙන්න මේ මාපාංක x ගේ අර්ථ දැක්වීම අපි දාන්න යනවා. මාපාංක x ගේ අර්ථ දැක්වීම අපි දාන්න යනවා. අපි ගත්තොත් මෙන්න මෙහෙම එකක් එන්නේ. අපි ගත්තොත් මේ මාපාංක ඇතුළේ ඉන්න කෙනා විශාලයි හෝ සමානයි බිඳුව නම් ඒ වගේ වෙලාවකදී මාපාංක x කියන්නේ අපි x කියලා කියනවා. ඒ කියන්නේ මොකද්ද මේ මොකද්ද මේ මම කියලා දෙන්නේ. මාපාංක x විශාලයි හෝ සමානයි බිඳුව නම්. මාපාංක x විශාලයි හෝ සමානයි බිඳුව නම්. ඒ කියන්නේ මේ ඇතුළේ ඉන්න කෙනා ධනාගයක් නම් මාපාංකය කියන්නේ එමෙ ඇතුළේ හිටපු කෙනාම තමයි. ඒ කියන්නේ මම කියන එක තේරුම් ගන්න. මෙතන මේ 5 කියන්නේ බිඳුවට වඩා විශාල කෙනෙක්නේ. බිඳුවට වඩා වැඩි කෙනෙක් ධනාගයක්. ඒ කියන්නේ හරියට ගත්තොත් ධනාගයක මාපාංකය කියන්නේ එමාගේම නේද එළියට ඇවිල්ලා තියෙන අපේ. ධන 7 අරන් බලන්න. එයාගේ මාපාංකය කියන්නේ 7 නේද? එතකොට ධන 12 අරන් බලන්න. එයාගේ මාපාංකය 12ම නේද? ඒ කියන්නේ මොකද්ද? ධනාගයක් නම් මාපාංකය සලකුණ වැටුණොත් එළියට එන්නේ එමාගේම තමයි. හැබැයි මේකෙදී x ඍණ නම් x ඍණ නම් මාපාංක x කියන්නේ කවුද එහෙනම්? ඇතුලේ ඉන්න කෙනා ඍණ නම්. ඒ කියන්නේ හිතන්නකෝ ඍණ 5 මාපාංකය කවුද කියලා හෙව්වොත් එයාගේ අවුට්පුට් එක 5යි නේද? ඒ කියන්නේ එළියට ධනාගය අවිලා තියෙනවා. ඒක පොඩ්ඩක් අපි මෙහෙම ලියුවොත් බලන්න ධන 5 මම මෙහෙම ලියුවොත් ඔයගොල්ලෝ මාත් එකඟ වෙනවද? ඍණ වාරයක් ඍණ 5 කියලා. ඍණ වාරයක් ඍණ 5 කියලා ලියුවොත් අවුලක් නේද? ඍණයි ඍණ ධනනේ ගුණ වුණාම. ඒ කියන්නේ මේ ඍණ 5 කියන්නේ කවුද හරියට ගත්තොත්? මේ මාපාංකය ඇතුලේ හිටපු වගේ නේද? ඍණ 5 කියන්නේ කවුද? මේ මාපාංකය ඇතුලේ හිටපු වගේ නේද? එහෙනම් අපි කියනවා මෙයාට ඍණ x කියලා. කියන්නේ x ඍණ නම් ඇතුලේ හිටපු කෙනා කවුද එහෙනම්? ඍණ x කෙනෙක් නේද වෙන්න ඕනේ. ඔක තමයි වැඩේ. ඔක තමයි වැඩේ. ඒතකොට මේ ඍණ x කියන කෙනා කොහොමද නෑ? එයා මේ ඍණෙන් ගුණ වුණා. මම මේ රතු පාටින් රවුන්ඩ් කරන මේ ඍණෙන් ගුණ වුණාම අවුට්පුට් එක දන වෙනව නේද? ඔක තමයි වැඩේ. හරි. ඉතින් අපි යමු ඊළඟ වැඩේට. මේක තමයි හරියට ගත්තොත් මම මේ රතු පාටින් කොටු කරන කෙනා තමයි මාපාංකයක අර්ථ දැක්වීම. එතකොට ඒක ඕන කෙනෙක්ට අදාළයි. මම ගත්තොත් දැන් ගානේ තියෙනවා 1 ඍණ x ගේ මාපාංකය. එයාගේ අර්ථ දැක්වීම ලියන්නේ කිව්වොත් මොකද්ද කරන්නේ? මේ ඇතුළේ ඉන්න කෙනා ධන වුණොත් විශාලයි සමානයි බිඳුව නම්. ඇතුළේ ඉන්න කෙනා ඍණ නම්. ඒ වගේ වෙලාවකදී
එක ඍණ x ගේ මාපාංකය සමානයි කවුද වෙන්න ඕනේ? ඇතුළේ ඉන්න කෙනා දැන් දන්නනේ. ඒ කියන්නේ එමා ගේම තමයි. එක ඍණ x තමයි. ඇතුළේ ඉන්න කෙනා ඍණ නම් එක ඍණ x කියන්නේ ඍණ එක ඍණ x. ඒ කියන්නේ මොකද්ද? ඇතුළේ ඉන්න කෙනා ඍණ වුණාම මාපාංක ඇතුළේ ඉන්න කෙනා ඍණ නම් මාපාංක ඇතුළේ ඉන්න කෙනා කියන්නේ ඍණ එයා. හරිනේ. මේක තව පොඩ්ඩක් මට සුළු කරන්න පුළුවන් මෙන්න මෙහෙම. x පොඩ්ඩක් උක්ත කරොත් බලන්න මෙතන 1 උදාහරණ සමාන මේ x එහා පැත්තට දැම්ම වගේ වැඩක් නේද? මෙතන යනවා මෙහෙම. අවුලක් නේද? x කුඩයි මේක කියන්නේ x විශාල x එකට වඩා වැඩි වෙද්දි මේ යගේ x එකට වඩා කුඩා වෙද්දි මේ යගේ. ඔක තමයි වැඩි. ඔක මම පොඩ්ඩක් තව පැහැදිලි කරන්නම් මෙහෙම. සංඛ්‍යා රේඛාවක මම පොඩ්ඩක් ඔක ලකුණු කරමු. මෙන්න මෙයා සහ මෙයා. x සමාන 1 කියන එක නම් මම ගත්තොත් බලන්න x 1 හෝ එකට වඩා වැඩි x 1 හෝ එකට වඩා අඩු වෙද්දී මාපාංක 1 ඍණ x කියන්නේ මෙන්න මේ පැත්තේ නේද? කියන්නේ 1 ඍණ x වෙලා තියෙනවා. මම කියන එක තේරෙනව නේද? මේ සඳහන් වෙන්නේ මම මෙන්න මේ රවුන්ඩ් කරන ටික තමයි මම මේ කියන්නේ. මෙතනට මේ කියන්නේ හරි නේද? 1 ඍණ එකට වඩා සමානයි හෝ කුඩා වෙද්දී මෙන්න මේක තමයි උත්තරේ එන්නේ. හරි නේද? හරි නේද? ඒක තමයි ආවේ. ඊට පස්සේ මම මෙතන මේ කියන කෙනා දෙවෙනියා මෙන්න මේ කොටස ගත්තොත් මෙන්න මේ දෙවෙනි මේ කොටස ගත්තොත් මොකද කියන්නේ? එයා එන්න ඕනේ මා 1 ඍණ x ගේ මාපාංක කියන්නේ කවුද? ඍණ 1 ඍණ x නේද? ඍණ 1 ඍණ x නේද? මම කියන එක තේරුම් ගන්න පුළුවන් ඇති කියලා හිතනවා. මොකද 1 මේ පැත්ත නේද ඔය කියන හරියට ගත්තොත් x මේක මේ පැත්ත x විශාලයි එක මේ පැත්ත. හරි. ඔක තමයි ඉතින් ඔය තියලා තියෙන්නේ. හරි. ඔක තමයි වෙන්නේ. ඉතින් මේක තමයි අර්ථ දැක්වීම සරලව ගත්තොත් වෙන්න වෙන්නේ. හරිද? මොන හරි තියෙන දේවල් තියෙනවා නම් දාගන්න නංගිට මට මොන හරි හරිද? ඉතින් මේ මාපාංක කතාවේ තුළදී ඔයගලන්ට පුළුවන් මේ මොන හරි ඒ අවුලක් තියෙන දේවල් තියෙනවා නම් ඒ ටික මගෙන් අහන්න පුළුවන්. හරි නේද? අවුලක් තියෙනවා නම් අහන්න පුළුවන්. හරි නේද? මොන හරි තියෙනවා නම් දාගමු. හරි. ඊට පස්සේ අපි ගානේ පැත්තට යමු. මට මාපාංක සම්බන්ධව උත්තර තමයි කියන්නේ. ඊට පස්සේ ප්‍රස්ථාරය අපි අඳින්න තියෙනවා. ප්‍රස්ථාරය අඳින්න යද්දී එතකොට මේකේ මාපාංක වලට අදාළ ප්‍රස්ථාර තනිකර එක රේඛාවක ප්‍රස්ථාරයක් නෙමෙයි අදින්නේ. මේකෙදී ප්‍රස්ථාරය ගත්තොත් මේ වගේ එක ප්‍රස්ථාර දෙකක් ඇඳෙනවා. මේ පළවෙනි ප්‍රස්ථාරය දෙවෙනි ප්‍රස්ථාරය කියලා රේඛා දෙකක් තමයි ඇඳෙන්නේ. හරි. අපි කියනවා y සමානයි මාපාංක x ධන 1 y සමාන 1 ඍණ x ප්‍රස්ථාර එකම සටහනක ඇඳීමෙන් මෙන්න මේ අසමානතාවය. අසමානතාවයේ වැඩියක් පස්සේ බලමු. දැනට මම මේ කියන පැත්තටම අපි ප්‍රස්ථාර දෙක ඇඳගමු. y සමානයි මාපාංක x ධන 1 ප්‍රස්ථාරය. මාපාංක x ධන 1 ප්‍රස්ථාරය. ඒකට අදාළව මම සාමාන්‍යයෙන් කියනවා මෙන්න මේ අපි අර්ථ දැක්වීම දැන් මෙතන මේ වගේ ලියාගත්ත නෙමෙයි මාපාංක x අදාළ අර්ථ දැක්වීම එන්නේ මේ රතු පාටින් කොටු කරලා තියෙනවා. ඒතකොට ඒක හැටියට මොකද්ද මාපාංක x මේ බිඳුවට වැඩි හා අඩු වෙද්දී මම එතන කියනවා මම ඊට විශාලයි හෝ සමානයි මේකනේ. ඕක වෙද්දී මාපාංක x කියන්නේ කවුද? හරියට ගත්තොත් මෙතන වෙද්දී මාපාංක x කියන්නේ ධන x. හරිනේ. මේ වෙද්දී මාපාංක x කියන්නේ ඍණ x නේ. එතකොට y සමානයි බිඳුවට වැඩි වෙද්දී මාපාංක x ධන 1 කියන්නේ කවුද? y. ඒතර අපිට මාපාංක අයින් කරගන්න පුළුවන් හරියට ගත්තොත් x ධන 1 නේද? මාපාංක x වෙනුවට x දාන්න පුළුවන්. මේ පැත්තේ ගත්තොත් y සමානයි මාපාංක x ධන 1 ගත්තොත් බිඳුවට අඩු වෙද්දී මාපාංක x කියන්නේ කවුද? ඍණ x නේ. ධන 1. ඒ කියන්නේ ප්‍රස්ථාර විදිහට අඳින්න ඕනේ. ප්‍රස්ථාර සටහනේ මේ කාටසියන තලේ මෙන්න මේ දෙක අඳින්න ඕනේ. මෙන්න මේ දෙක අඳින්න. හරිනේ. ඔක තමයි වැඩි. ඔක තමයි වැඩි. ඕකේ. හරිනේ. ඉතින් අපි මේ දෙක අඳිමුද? මෙන්න මෙයාව අඳින්න යනවා. බැරිනම් අපිට අවුට්පුට් එකේදී ප්‍රස්ථාර දෙකක් හදනවා. හරි. ඒ දෙන්නව අපි අඳිමු. මෙතන පොඩ්ඩක් ඉඩ මදි වෙන්න පුළුවන් කමක් නැහැ. මාත් එක්ක මේ වැඩ ටික කරගෙන යමු. නැත්තම් මේ අමතක වෙන්නත් පුළුවන් නේ වැඩේ ඔලුවට දාගෙන යමු. හරි නේද? හරි. ඔන්න බිඳු මාජින් එකට වඩා වැඩි වෙද්දි බිඳුවට වඩා වැඩි වෙද්දි y සමාන x ධන 1 තමයි අඳින්න ඕනේ. y සමාන x ධන 1 නේ අඳින්න ඕනේ. ඒ කියන්නේ මොකද්ද? මේ පැත්තේ මේ කොටසේ අඳින්න ඕනේ මෙයා.
මේ කොටසේදී අඳින්න ඕනේ මෙයා. හරිනේ. එහෙනම් අපි මාපාංක x ධන 1 දාගමු. මේ sorry. ඔව්. බිඳුරට වැඩි වෙද්දි. බිඳුරට වැඩි කියන්නේ x සමානයි බිඳුව දාලා බලමු නිකන්. y සමාන 1ක් කියලා එනවා. y සමාන 1ක් කියලා එනවා. ඊට පස්සේ බිඳුරට වැඩි එකක් දැම්මම මම මේ අඳින්නේ හරියට ගත්තොත් y සමානයි x ධන 1 හරිය නේද? මේ පැත්තේ අඳින්න බිඳුරට වැඩි. x සමානයි බිඳුව වෙද්දි y සමානයි 1යි. x සමාන 1 වෙද්දි y එනවනේ 2ක්. ඒ කියන්නේ මේ ප්‍රගීතනකදී x සමාන 1 වෙද්දි y 2යි. මෙන්න මේ වගේ එකක් නේද වෙන්නේ. ඒතර මෙයාව මට මෙහෙම අඳින්න පුළුවන්. අවුලක් නැහැ නේද? මම මේ අන්දේ y සමානයි x ධන 1. ඇයි මේක මම පල්ලෙහාට ගත්තේ නැත්තේ? පල්ලෙහාට ගත්තේ නැත්නම් එයා අයිති නැහැ. එයා අයිති වෙන්නේ x සමානයි x විසාරව සමානයි බිඳුවට. පැත්තට තමයි මෙයා අයිති. හරි නේද? ඊට පස්සේ මම මෙන්න මෙයාව අදින්න යන්නේ. මේ දැන් රතු පාටින් පාට ගන්න කෙනා y සමානයි ඍණ x ධන 1. එයාව අදින්න යන්නේ. එතකොට එයා කොහොමද දෙන්න ඕනේ? x සමානයි බිඳුව නිකන් ආදේශ කරොත් y සමාන 1. ඒ කියන්නේ මෙතනටම සම්පාත වෙනවා. ඊට පස්සේ x සමාන 1 දාන්න බෑ. මොකද x බිඳුව වල අඩු පැත්තේනේ. x සමානයි ඍණ 1 දාමු අපි. x ඍණ 1 දැම්මොත් y එනවා කවුද? ඍණ වාරයක් ඍණ 1 ඍණ වාරයක් ඍණ 1 ධන ඍණ 1 ධන 1 නේද? එතකොට එනවා 2ක් කියලා. ඒ කියන්නේ x සමානයි ඍණ 1 වෙද්දී y එනවා 2ක් කියලා. මෙහෙම තමයි ඉතින් වැඩේ. හරි. කොහොමද තමයි වැඩේ? මේ කවුද? y සමානයි ඍණ x ධන 1. y සමානයි ඍණ x ධන 1. හරි. ඔන්න ඕන තමයි ප්‍රස්ථාර දෙක හඳුනේ. එතකොට තනි ප්‍රස්ථාරයක් මම තාම යන්නේ y සමානයි මාපාංක x ඍණ x ධන 1 විතරයි. එයා වැඳුනේ ඔහොම. හරි නේද? හරි. ඔය ටික දාගන්නකෝ. වීඩියෝ එක පෝස් කරලා මොනවාරි අඩුපාඩුවක් තියෙනවා නම් අහන්න පුළුවන් මගේ. හරි. ඊට පස්සේ මට තියෙන්නේ y සමාන 1 ඍණ මාපාංක x. ඒ කියන්නේ 1 ඍණ x ගේ මාපාංකය අඳින්න. එකම සටහනක අඳින්නත් ඕනේ. හරි. එතකොට එයාගේ අර්ථ දැක්කීම මම මෙතන දාලානේ තියෙන්නේ. එතකොට එයාට අදාළව ඇදෙන ප්‍රස්ථාර කවුද කියලා මම මෙතන දාලා තියෙන්නේ. එතනට අදාළව ඇදෙන ප්‍රස්ථාර ටික මම මෙතන දාලා. ඒ කියන්නේ හරියට ගත්තොත් x සමානයි 1 තමයි මාජින් එක. එකට වඩා වැඩි වෙද්දි 2 3 4 ආගයන් වලදී x සමානයි 2 3 4 ආගයන් වලදී මෙන්න මෙයා වෙදින්න ඕනේ. y සමානයි ඍණ x ඍණ 1 ඍණ x අඳින්න ඕනේ. ඍණ වාරයක් ඍණ x අඳින්න ඕනේ. ඊට පස්සේ එකට වඩා අඩු වෙද්දී ඒ කියන්නේ කවුද? x සමානයි බිඳුව ඍණ 1 ඍණ 2 ඔය ආගයන් වලදී මෙන්න මෙයා දෙන්නවා. y සමානයි 1 ඍණ x. හරි. ඔය ටික තමයි දාගන්න තියෙන්නේ. හරි. ඉතින් ඒගොල්ලන්ට අදාළව මම ගන්නම් 15ට. එතකොට අපි අඳින්න ඕන ප්‍රස්ථාර දෙක කවුද? y සමානයි මේක පොඩ්ඩක් සුළු කරගමුද? බලන්න සුළු කරගත්තොත් මේකනේ සුළු කරගත්තොත් කවුද? ඍණ දාන x ඍණ 1 නේද මම අදින් තියෙන්නේ y සමානයි. මේ පැත්තේ මට අඳින්න y සමානයි 1 ඍණ x අඳින් තියෙන්නේ මේ පැත්ත. මෙන්න මේ දෙන්නම අඳින්න තියෙන්නේ මේ සටහනේම. මේ සටහනේම. අවුලක් නැහැ නේද? හරි. එහෙනම් මෙන්න මේ ටිකත් පොඩ්ඩක් දාගන්නකෝ. 1 ඍණ x ගේ මෙන්න මේ කොටු කරපු දැන් මේ කොටු කරන එකයි ඒක සංඛ්‍යා රේඛාවක සාමාන්‍ය මෙන්න මෙහෙම දාගත්තොත් මෙහෙමයි එන්නේ. හරි නේද? හරි නේද? හරි. අපි ටික දාගන්න දැන් අපි එකම සලානේ ප්‍රස්ථාර අඳිමු. ප්‍රස්ථාර අඳින්න යන නිසා මම මේ අනිත් ටික මකන්නද? කලින් ප්‍රස්ථාර අඳින්න පාවිච්චි කරපු කට්ටිය. ඒකට නැත්තම් ඩිස්ටර්බ් වෙන මොකද කලින් මම තියාගන්න කිව්වේ ඒකයි. හරි. ඔන්න වැඩි. අපි අඳින්න ඕනේ මේ 1 x සමාන 1 කියන මාජින් එක ගත්තොත් මෙන්න මේක තමයි x සමාන 1 කියන මාජින්. එයාට වඩා වැඩි අවස්ථාව සහ එයාට වඩා අඩු අවස්ථාව. එකට වඩා වැඩි ගන්න වලදී 2 3 4 ගන්න වලදී y සමාන x ඍණ 1 තමයි අඳින්න ඕනේ. y සමානයි එතකොට අපි එක එක ගන්න දාලා බලමු. මුලින්ම x සමානයි 1 දාලා බලුවොත් y බිඳුවයි. x සමානයි 1 දාලා බලන්න එකමට y බිඳුවයි.
ඊට පස්සේ x සමානයි 2 දාලා බලන්න. y එනවා 2කින් එකක් අඩු කරාම 1යි. y එනවා 1 කියලා. sorry x සමානයි 2 නේ. 2 දැම්මහම y එනවා 1 කියලා. හරි ඊට පස්සේ ඔන්න ඔහම යා කරා. හරි නේද? ඔයාලා අඩුල තියලා මේක අඳින්න ඕනේ අනිවාර්යෙන්. ෆ්‍රී හෑන්ඩ් අඳින්න එපා. අඩුල තියලා අඳින්න. ඒකට මම ඔය යන්නේ y සමානයි x ඍණ 1 කියන කෙනා. හරි ඊට පස්සේ අනිත් කෙනා ගත්තොත් මං එයාව ඇඳලා තියෙන්නේ. මං හරියට ගත්තොත් අඳින්න ඕනේ x එකට වඩා අඩු වෙද්දී මෙන්න මෙයාව නේද? y සමානයි 1 ඍණ x නේද? y සමානයි 1 ඍණ x. ඒ කියන්නේ කවුද? y සමානයි ඍණ x ධන එකනේ. එයාව මං ඇඳලා නෙත් තියෙන්නේ බලන්න මේ. මං කළු පාටින් ඔන්න දෙන්නේ මාක් කරා දෙන්නේ රවුන්ඩ් කරා දෙන්න එකයි නේද? ඒ කියන්නේ අපි කලින් ඇඳපු කෙනා නේද? හැබැයි මෙතන පොඩි දෙයක් ඉන්න ඕන. මෙන්න මේ ටික මාක් වෙන්න ඕන. මෙන්න මේ ටික පොඩ්ඩක් සම්පූර්ණ වෙන්න ඕන. දැන් තමයි හරියටම ඇඳලා ඉවරයි. නා. ඕක හරිය නේද? ඒ කියන්නේ හරියට ගත්තොත් ප්‍රස්ථාර දෙක ඇඳලා ඉවරයි අපි දැන්. අපි කවුද ඇඳේ? y සමානයි මාපාංග x ධන එක ඇඳ එකම සටහනේම අනිත් කෙනා ඇඳ y සමානයි මාපාංග ඍණ x ඇඳලා ඉවරයි. උඩ වැඩි. දැන් මේ මුල් ටික තියෙනව නේද? මේ ටික මේ ප්‍රස්ථාර අඳින ටික මේ ටික තේරුම් ගන්න එක තමයි ප්‍රශ්නයක් තියෙනවා නම් තියෙන්නේ නංගි මල්ලි කෙනෙක්ට. ඒ ටික දැන් මේකෙන් අල්ලගන්න තියෙන්නේ. දැන් මෙහෙමයි. මම දන්නවා මේක දැන් පොඩ්ඩක් ඉන්ටරැක්ටිව් මදි මේ යන විදියයි දන්නවද? මම පේන්නෙත් නෑ. ටිකක් අර මගේ පෑන යන විදියක් පේන්නේ නෑ. නිකන් ලියන ටික විතරනේ මේ වයිට් බෝඩ් එක තුල. එතකොට පොඩ්ඩක් ඉන්ටරැක්ට් වෙනවා අඩු ඇති. හැබැයි පොඩ්ඩක් මේක පොඩ්ඩක් ආයි අහන්න. මේ පොඩි වෙලාවක වැඩක් නේ. මම විනාඩි 20කින් විනාඩි 20ක් ගියතර කලින් දේවල් පොඩ්ඩක් කියපු නිසා උපරිම මං හිතන්නේ විනාඩි 10කින් වගේ මම විනාඩි 10ක 15ක ඇතුළත සම්පූර්ණයෙන් අසමාන මේ මාපාංක කතාව කියලා දීලා තියෙනවා. ඒ ටික ආයි දෙපාරක් ඇහුවොත් මං හිතන්නේ පාඩුවක් නෑ නේද? මං කියන හැමදේම පොඩ්ඩක් හිතලා බලන්න. ඒ කියන්නේ දැන් මම සමානවල කියන මාපාංක 5 කිව්වහම උත්තරේ 5යි. මාපාංක ඍණ 5 කිව්වොත් උත්තරේ 5යි. මාපාංක අර්ධකයේ මේක ඊට පස්සේ මේ පල්ලෙහාට ඉද්දි පොඩ්ඩක් තේරෙන්නේ නැති ගතියක් තියෙන්නේ නැති නේද? මොකක්ද උනේ කියලා පොඩ්ඩක් ආයි තේරුම් ගන්න. ඔය x අගයන් වලට එද්දි මොකද x කියන්නේ අපිට නොදන්න වැලියු එකනේ. ඒ වගේ කෙනෙක්ගේ මාපාංකයක් දක්වනවා කිව්ව ගමන් පොඩ්ඩක් ළමයි බය වෙනවා. ඒක සාධාරණයි. ඒක සාමාන්‍යයි. ඒතර ඒකට අදාළව මෙන්න මෙහෙම තමයි ගණනුණු කරේ අපි. ආයි පොඩ්ඩක් අහලා බලන්න පිටිපස්සේ වැඩ ටික. හරි නේද? පොඩ්ඩක් ආපස්සට ගිහින් බලන්න තියෙන. හරි නේද? ඔක තමයි වැඩේ. ඉතින් මේ ටික කොහොම තමයි ප්‍රස්ථාරය ඇඳලා ඉවරයි. අපි පොඩි වාසියකට තිබ්බේ. ඔන්න දැන් ගත්තොත් මේ මම ඇඳපු ප්‍රස්ථාර දෙක කිව්වොත් තනි මාපාංකයකට දාලා ප්‍රස්ථාර දෙකක් ඇඳනවනේ. y සමානයි ඍණ x ධන 1 ඇඳුණා. ඊට පස්සේ අනිත් කෙනාක y සමානයි x ධන 1 ඇඳුණානේ. මේ ප්‍රස්ථාර දාලා කවද ඇඳුනේ? y සමානයි 1 ඍණ x. මෙතන ඇඳුණා y සමානයි අනිත් කෙනා y සමානයි x ඍණ 1. ඔය ටිකනේ. ඒතර ගත්තොත් පොඩි වාසියකට ආවේ මෙන්න මේ දෙන්න සමාන වුණා. මේ දෙන්න සමාන වුණා. මෙයා 1 මෙයා 2 කියලා ගත්තොත් මෙයා 3. දෙන්නම 3. ඒක තමයි වෙන්නේ. හරි. හරි. ඕක තමයි ඉතින් වැඩි. තේරුම් ගන්න තිබ්බ. හරි. ඔන්න අපේ ගානේ කියනවා මේගොල්ලෝ එකම සටහනක අඳීමෙන් මෙන්න මේ අසමානතාවයේ සත්‍ය වෙන. මෙන්න මේ අසමානතාවයේ සත්‍ය වෙන xc අගේ කුලකයේ සොයන. xc අගේ කුලකයේ සොයන. හරි. ඒ මොකද්ද මේ අසමානතාව? ඔන්න දැන් ප්‍රස්ථාර ඇඳලා ඉවරයි අපි. අසමානතාව පැත්තට තමයි යන්නේ. මෙන්න මේක තමයි ඒගොල්ලෝ දීලා තියෙන අසමානතාව. ඒක නේද? ඔව්. ඒක තමයි දීලා තියෙන අසමානතාවය. මෙන්න මෙයා විසඳන් තියෙනවනේ දැන් ප්‍රස්ථාර කොටස ඉවරයි. අසමානතාව විසඳන්න යන්නේ. ප්‍රස්ථාරයක් ඇසුරින්. හරි. ප්‍රස්ථාර ඇසුරින් අසමානතාව විසඳන්න යද්දී අපි පොඩ්ඩක් බලමු අපි ඇඳලා තියෙන ප්‍රස්ථාර දෙකත් එක්ක සම්බන්ධතාවක්. අපි ඇඳලා තියෙන ප්‍රස්ථාර දෙකත් එක්ක සම්බන්ධතාවක් බලමු. මම මෙයාට ගත්තොත් y1 ප්‍රස්ථාරය මෙයාට y2 ප්‍රස්ථාරය කියලා. මම ඒක පොඩ්ඩක් ලකුණු කරන්නම්කො මෙහෙම මම ප්‍රස්ථාර ටික දැන් ඔයගොල්ලෝ පොඩ්ඩක් පස්සට ගිහිල්ලා අහගෙනත් ඇතිනේ මම මේ ප්‍රස්ථාර දෙක වෙන වෙනම පාටින් ලකුණු කරන්නද මම ගත්තොත් මෙන්න මේ ප්‍රස්ථාරය මම නිල් පාටින් y1 කියලා දැම්මොත් අවුලක් නැහැ නේද? එතකොට මම මේ අපේ ප්‍රස්ථාරය මෙතන ඇඳලා තියෙන්නේ toy y1. මෙතන නිල් පාටින් ඇඳලා තියෙන්නේ. එතකොට නිල් පාට කෙනාට මෙයාත් අයිති. ඊපස්සේ y2 ගත්තොත් මෙයා y2 මම නිල් රතු පාටින් පාට කරන්න. y2 දොර අපේ ප්‍රස්ථාරයේ රතු පාටින් ඇඳලා තියෙන y2. අවුලක් නැහැ නේද? ඒතකොට එයාගේ පොදු පාදයේ මෙන්න මේ වගේ කෙනෙකුත් ඉන්නවා. පොදු පාදයේ මම කළු පාටින් අඳින්නම් මෙහෙමයි. හරිද? හරිද? ඕකනේ කතාව. ඊට පස්සේ y1 y2 ඕකනේ.
ඊට පස්සේ මොකක්ද දන්නවද? ප්‍රස්ථාරය ගත්තොත් අපෙන් සරලවම අහන්නේ y1 කුඩා හෝ සමානයි y2. ඒ කියන්නේ y2 විශාලයි හෝ සමානයි. y2 විශාලයි හෝ සමානයි y1 ට වඩා. ඒ වගේ අවස්ථාවක් යහන්නේ. එතකොට අපේ ගත්තොත් මගෙන් අහන්නේ y2 කියන කෙනා රතුයිනේ. රතු වලට වඩා නිල් එක විශාලයි හෝ සමාන වෙන අවස්ථාව. රතු එක නිල් වලට වඩා විශාලයි හෝ සමානයි වෙන අවස්ථාව. රතු එක කොහොමද විශාලයි හෝ සමානයි වෙන්නේ? හරියට ගත්තොත් මම ඔයගලන්ට මෙන්න මෙහෙම වැලියු එකක් ගන්න. මෙන්න මෙහෙම නිකන් සාධාරණ මම මේක ගන්නම් නිකන් 1.5 වගේ. ඒකෙදි මට කියන්නකෝ කවුද උඩින් ඉන්නේ? රතු නේද උඩින් ඉන්නේ? මේකෙදි රතු නේද උඩින් ඉන්නේ? හැබැයි මට ඕනේ උඩින් ඉන්න කවුද? සෝරි රතු නෙමෙයි නිල්. නිල් නේද උඩින් ඉන්නේ? සෝරි 1.5 වෙද්දි x සමාන 1.5 වෙද්දි නිල් නේද උඩින් ඉන්නේ? හොඳ රතු වලගේ මේක නිල් වලගේ මේක. ඊට පස්සේ හැබැයි මට ඕනේ රතුවේ උඩින් ඉන්න අවස්ථාව. මම ගන්නකො මෙන්න මේ වගේ අවස්ථාව. මේක නිකන් ගන්නවා x සමාන 4 වගේ. x සමාන 4 දී කවුද උඩින් ඉන්නේ? ඒත් නිල් නේද උඩින් ඉන්නේ. මේ බලන්න. මෙතනයි මෙතන රතු. නිල් නේද උඩින් ඉන්නේ. එතනත් පොඩි කේස් එකක් වුණනේ. නිල් තමයි උඩින් ඉන්නේ. එහෙනම් මම මොකද කරන්න වෙන්නේ? මගෙන් අහන රතු උඩින් ඉන්න ටිකනේ. මම නිකන් ආපස්සට ගිහිල්ලා බැලුවා. මෙන්න මේ වගේ තැනක ගිහින් බැලුවා. ඔව් මේ වගේ තැනක ගිහින් බැලුවා. මම නිකන් ඍණ 2 වගේ ගන්න x සමානයි ඍණ 2 වෙද්දී කවුද උඩින් ඉන්නේ? කවුරුත් උඩින් නැහැ. නිල් සමානයි රතු. දෙකම එකම තැන වගේ ඉන්නේ. එකම ලයින් එකේ යන්නේ. නිල් සමානයි රතු වෙලා. ඒ කියන්නේ මෙතන අපෙන් සමාන කතාවක් අහනව නේද? එහෙනම් අපිට ගත්තොත් මේක තව පොඩ්ඩක් ආපස්සට ගිහිල්ලා බලන්න. මේගොල්ලෝ කවදාවත් රතු උඩින් ඉන්න තැනක් අපිට හොයන්න නැහැ. රතු සමාන රතු සහ නිල් සමාන වෙන ප්‍රස්ථාර දෙක සමාන වෙන කොටසක් විතරයි අපිට තියෙන්නේ. ඒතකොට මේ සමාන වෙන කොටස් තියෙන x සමාන කීයදන් කියවෙන එකක්ද? මෙන්න මෙතන ඉඳන් මේ ආපස්සට නේද? මෙතන ඉඳන් ආපස්සට නේද රතු සහ නිල් දෙන්න ඒකලක්ෂ වෙන රතු සහ නිල් දෙන්න සමාන වෙන උසවල් වලින් තියෙන්නේ. හරි නේද? දෙන්න සමාන වෙන වගේ අවස්ථාවකදී විතරයි නේද? ඉතින් ඔක තමයි ලියන්න තියෙන්නේ. ඔක තමයි ලියන්න තියෙන්නේ. හරි නේද? මම හිතනවා අවුලක් නැතුව ඇති කියලා. හරි නේද? ඉතින් ඒක තමයි අවසාන අපේ ප්‍රස්ථාරයේ විදිහට එන්න ඕනේ x අසමානතාවක විදිහ ලියන්න තියෙනවා. කියන්නේ කවුද හරියට ගත්තොත් x වල වැලියු එක මේක මෙහෙම තෘප්ත කරන්නේ. හරියට ගත්තොත් y1 සමානයි y2 වෙන්නේ. මොකද y1 කුඩයි y2 වෙන අවස්ථා නැහැ අත්‍තරම කිව්වා. y2 ලොකු වෙන තැන් නැහැ. ඉගෙන එකට දාලා එකට වඩා අඩුවක් ගන්නවද දෙන්න සමානයි නේද? එකට වඩා අඩුවක් ගන්නවද දෙන්න සමානයි නේද? ඒ කියන්නේ මේකේ අවසාන උත්තරය වෙන්න ඕනේ x කුඩා හෝ සමාන 1. x කුඩා හෝ සමාන 1. කුඩා හෝ සමාන කුඩා විතරක් ලියන්න බැරිද? බෑ. සමාන වෙන්නත් එපා නේද? x කුඩා හෝ සමානයි වෙන්න ඕනේ. y1 මෙතන හරියට ගත්තොත් y1 සමානයි y2 නේ. ඔව් එතකොට බෑ මේ එක ගන්න බෑ නේද? මෙතන එක ගන්න බෑ. එකත් බිංදුවත් අතර මේ වැලියු එකේදී ඉන්නේ. එකත් බිංදුවත් අතර මෙන්න මේ පරාසයේදී ඉන්නේ කවුද? එකත් බිංදුවත් අතර පරාසයේදී ඉන්නේ හරියට ගත්තොත් මෙන්න මේ ටික විතරනේ. ඒ කියන්නේ අපේ මේ y2 විතරයි ඉන්නේ. මේ වගේ තැනකදී ගත්තොත් y1 ලොකුයි. ඒතර අපිට ගත්තොත් මෙතන සමාන වෙන්නේ හරියටම ගත්තොත් බිංදුවට වඩා කුඩා වෙද්දී නේ. බිංදුවට වඩා කුඩා වෙද්දී. බිංදුවට වඩා කුඩා වෙද්දී. මම කියන එක තේරෙනවද? මෙන්න මේ කළු පාට ප්‍රස්ථාරයෙන් දෙන බිංදුවට වඩා කුඩා වෙද්දී එතකොට තමයි y1 සමාන y2 වෙන්නේ. මොකද බිංදුවත් එකත් අතර මේ y1 වල වැලියු එක නිල් පාට වැලියු එකක් තියෙනවනේ. y2 මේ රතු පාට වැලියු එක මේක ඒක රේඛීය වෙනවා. ඒක හරි. මෙතනත් ගත්තොත් මෙන්න මෙහෙම වැලියු එකක් නේ තියෙන නිල් පාට වල දාලා බිංදුවත් එකත් අතර. දෙන්න සමපාත නැහැනේ. සරලවම කිව්වොත් බිංදුවත් එකත් අතර දෙන්න සමපාත නැහැ. අයින්ද අපිට කියන්න තියෙන මොකද්ද මේකෙදි මේ ප්‍රස්ථාරයේ ඇතුලේ ගත්තොත් බිංදුවට වඩා කුඩායි. හෝ සමානයි. සමානත් වෙන්න බෑනේ. බිංදුවට කුඩා හෝ සමානයි. x බිංදුවට වඩා කුඩා හෝ සමානයි. මේ x වල වැලියු එකට තමයි ලියන්නේ. ඒතකොට මෙතන ඉඳන් ආපස්සට තියෙන්නේ. හරිනේ. හරි. ඔක තමයි ප්‍රශ්නේ. ඊට පස්සේ කියනවා අසමානතාව අපි විසඳුවා. මොන හරි ප්‍රශ්න තියෙනවා නම් දාගමු.
හරි මේ පාටත් එක්ක දැන් ඔයගොල්ලෝ ලියාගෙන නැතිව තියෙන. එතකොට මගේ ඩිස්කෂන් එක අහන්න. එතකොට හරි. හරි නේද? පාටත් එක්ක ලියාගෙන නැතිව තියෙන්නේ. ඩිස්කෂන් එකත් එක්ක අහන්න. හරි. මේ ටික පොඩ්ඩක් ලියා ගන්නකො. හරි. එතකොට අන්තිමට ගත්තොත් මෙන්න මේ කළු පාටින් තියෙන ප්‍රදේශය තියෙන මම පාට කරලා තියෙන මෙන්න මේ කළු පාට ප්‍රදේශය. මේ ටික තමයි y1 සමාන y2 වෙන්නේ. ඒක තමයි අපිට ලියන්න. මොකද y2 ලොකු වෙන ප්‍රදේශයක් නෑ හොයාගන්න මේ ප්‍රශ්න ඇතුළේ. අන්න ඒක තමයි වැඩි. ඊට පස්සේ අවසාන කොටසෙන් තාමත් ඉවරණයි ගානේ. x හි අගේ කුලකේ මේ අසමානතා සත්‍ය වෙන x අගේ කුලකේ බිඳුව හෝ ඊට වඩා අඩු. හරි නේද? ඊට පස්සේ කුලකේ සොයන්න. එනයින් මෙයාගේ අගයන් සොයන්න. සාමාන්‍යයෙන් මෙතන මේ කුලකේ සොයන්න කිව්වහම ලියන්න ළඟින් මල්ල මෙහෙම. කුලකේ හොයන්න කිව්වොත් ඒක ලියන්න වෙනවා x කෙසේ දෙයක් මේ තිතයි ගමයකින් කියන්නේ කෙසේ දෙයක් කියලා නේ දන්නව නේද? x අයිති වෙනවා තාත්වික සංඛ්‍යා කුලකෙට. ඊට පස්සේ තමයි අපේ ප්‍රශ්න මේක ලියන්න. හරි මෙන්න කුලකයක් කියවුවහම කුලකයක් ලියන්න දන්නව නේද? මේ සංගල වරහන් ඇතුළේ ලියන්න. කර්ලි බ්‍රැකට්ස් ඇතුළේ ලියන්නේ නේ. ඒක දන්නවනේ. ඔක තමයි වෙන්නේ. ඔක තමයි වෙන්නේ. හරි. ඉතින් අපි යමු ඊළඟ වැඩේට. කුලකේ අහන නිසා මම ඒ කියන අර එක පොඩි පොයින්ට් එකකින් වල ලකුණු නැති වෙන්න තමයි මම මේක කියලා දෙන්නේ. හරි නේද? එනයින් ආයිත් කියන එනයින් මෙන්න මේ වෙන x යගයන් සොයන්න. මේක වනේ ඒ කියන්නේ දැන් අවසාන ගත්ත උත්තරේ තියෙනවනේ. ඒක පාවිච්චි කරලා මෙයාව ගන්න කියලා කියන්නේ. මොකද්ද මේ තියෙන්නේ? මම යාව ලියලා පල්ලෙහාට ගන්න. කවුද ඉන්නේ? මාපාංක x ධන 1 ධන 1 කුඩයි මාපාංක x. අවකනේ තියෙන්නේ. මේකට අදාළව මම මෙයා පහළට අරගන්න. එතකොට පුළුවන් මට අර ගානත් එක්ක පොඩ්ඩක් කියලා දෙන්න. අපේ අවසාන කොටස කියනවා එනයින් මෙයාව විසඳන්න කියලා කියනවා. එනයින් මෙයාව ගන්න කියලා කියනවා. හරි. ඒ කියන්නේ මේ අවසානයේ මෙන්න මේ ගත්ත කුලකේ මෙන්න මේගොල්ලෝ පාවිච්චි කරලා ගන්න කියලා කියන්නේ. හරි. ඔන්න වැඩක්. අපේ එල්ලෝ පේපර්ස් වල අහලා තියෙනත් වැඩක්. ඊටාම සරලවම මම මේ කියන කතාව අහන්න. මම දැනට දන්නවා මෙන්න මේක. දැනට දන්නවා අසමානතාව කවුද අපි විසඳපු? මාපාංක x ධන 1 සමාන 1 ඍණ x වල මාපාංකය. එයාගේ උත්තරේ දන්නවා. පිළිතුර දන්නවා. දැනට මෙයාගේ පිළිතුර දන්නවා. x කුඩායි හෝ සමාන බිඳුව කියලා. දැනට ඔක අපි දන්නවනේ. කතාව දෙන්නේ. ඊළඟ වැඩේ. මම දැන් අපේ එනයින් අහන්නේ මෙන්න මෙයාව. මම දැන් මොකක්ද දන්නවද කරන්නේ? මේ අපේ තියෙන ප්‍රස්තාරෙයි මේ අපිට දීලා තියෙන දැන් අහන අසමානතාවයයි කලින් අපි විසඳපු අසමානතාවය පොඩ්ඩක් සසඳන්න යන්නේ. ඒ වගේම ප්‍රස්තාරය දැනුත් පොඩ්ඩක් හිතන්න යන්නේ. මට පොඩ්ඩක් කිව්වොත් දැන් තියෙන අසමානතාව මෙයානේ. ධන 1. ඒකනේ. මම මේ අපි දැනට මෙන්න මේ දැන් දන්න කලින් අපි විසඳපු අසමානතාව තියෙනවනේ. අන්නේ අසමානතාවයේ පොඩි වෙනස්කම් ටිකක් මම කරන්න යනවා. ඔන්න බලන්න මම කරන වැඩේ. දැනට දන්න අසමානතාවය මෙන්න මේ අසමානතාවයේ. මෙන්න මේ අසමානතාවය. x වෙනුවට x ධන 1 ආදේශ කරනවා. රීප්ලේස් කරනවා. හරියට ගත්තා. ආදේශයකට වඩා නිකන් රීප්ලේස් කරනවා වගේ වැඩක්. මම යොදනවා. x වෙනුවට x ධන 1 මම දානවා. ආයෙතර කොහොමද දෙන්නේ? මාපාංක x ඉන්නවා නම් ඒ කියන්නේ දැන් x ධන 1නේ. x ධන 1. යාගේ මාපාංකය. x වෙනුවට x ධන 1 දාන්න. ඒකට ධන 1ක් වෙනම එලින් තියෙන එක මෙහෙම දාන්න. උඩ හෝ සමානයි. දැන් අපි මෙතනනේ දාන්න ඕනේ. මම බලන්නේ 1 ඍණ x වෙනුවට කවද දාන්නේ? x ධන 1 දානවා. හරි නේද? ඔක තමයි වෙන්නේ. 1 ධන x ගේ මාපාංකයේ ධන 1 ඒකේනවා කුඩායි හෝ සමානයි. මෙතන බලන්න මේක විසඳුවොත් කොහොමද එන්නේ? 1 ඍණ x ඍණ 1 නේද? 1 කැපිලා යනවා. 1 කැපිලා යනවා. ඍණ x ගේ මාපාංකය කියලා නේද එන්නේ? ඍණ x ගේ මාපාංකය කියලා නේද එන්නේ? හරි. ඕක හරි. ඉතින් ඊළඟ වැඩේ මොකද්ද?
ඍණ x ගේ මාපාංකය කිව්වත් අපිට කියන්න පුළුවන් නේද මෙයාගේ උත්තරේ අවසානයේ ධන x ගේ මාපාංකය කියලාම. වෙනසක් නැහැ. ධන x ගේ මාපාංකය කියලා ලියන්න පුළුවන්. හරි. ඔක තමයි වැඩි. මොකද මාපාංකය ඇතුලේ කොහොමත් අපි එළියට දාද්දී ඍණ කොහොමත් එළියට වැටෙනවා. එයා එළියට දාන්න පුළුවන්. ඒකට ධන වෙලා නෙන්නේ. ඔක තමයි වැඩි. එතකොට අපේ ප්‍රශ්නේ අහන අසමානතාවට ආව නේද 9. අපි මෙයාව නේද එහෙනම් ගන්න. එහෙනම් දැන් වැඩි සිද්ධ වෙච්ච විදිහ මතකද? දැනට දන්න අසමානතාව මේ දැනට දන්න මේ අසමානතාවයේ x වෙනුවට x ධන 1 මම ආදේශ කරා. x වෙනුවට x ධන 1 යෙදුවා. එතකොට අපිට අපෙන් දැන් අහන කෙනා ආව නේද? දැන් අහන කෙනාද ආව නේද? කලින් දන්න කෙනාගෙන් කලින් දන්න කෙනාගේ x වෙනුවට x ධන 1 දැම්මොත් දැන් කියන කෙනා ආව නේද? එහෙනම් ඔයගලන්ට නංගිලි මල්ලට තේරෙනවද? කලින් අසමානතාවයෙන් ආව පිළිතුරට මේ කරපු වෙනස්කමම කරා නම් හරිය නේද? ඒ කියන්නේ මොකද්ද? කලින් ආවේ අපිට x කුඩා හෝ සමාන බිඳුව කියලා එන. ඒකේ මොකද්ද වෙන්න ඕනේ? x වෙනුවට x ධන 1 ආදේශ කරා නම් හරිය නේද? ඒ කියන්නේ මොකක්ද වෙන්නේ? x ධන 1 කුඩා හෝ සමානයි බිඳුව. හරිය නේද? ඉතින් දැන් මේක තමයි කතාව. මේක අපි මෙහෙම තියන්නේ x වලට අවසාන උත්තරේ තියන්න එපා. x කුඩා සමානයි ඍණ 1. මේක තමයි දැන් අසමානතාවය එනයින් දීපු අසමානතාවය පිළිතුර. ඔක තමයි වෙන්නේ. මම කියන එක තේරුම් ගන්න නැති කියලා හිතනවා. කලින් අසමානතාවයේ x වෙනුවට x ධන 1 දැම්මහම දැන් අහන අසමානතාව ආවා. එහෙනම් කලින් අසමානතාවයෙන් ආපු උත්තරේටත් කලින් අසමානතාවයට ආපු උත්තරේටත් x වෙනුවට x ධන 1 ආදේශ කරා නම් දැන් අසමානතාවයේ උත්තරේ නැති නේද? ඔක තමයි මෙහෙම ගත්තේ මේ. වැඩි පැහැදිලි ඇති කියලා මම හිතනවා. මේ වගේ පැහැදිලි කිරීමක් තියෙන සාමාන්‍ය ක්ලාසස් වල කෙරෙන්නෙත් නැහැ. ඔහේ කියලා දෙනවා ළමයින්ට තේරෙන්නෙත් නැහැ. ඔය තමයි වැඩි ගියේ. හරිනේ. ඔය තමයි වැඩි ගියේ. ඉතින් ඔය වගේ දේවල් තමයි අහන්නේ. එතකොට මේකේ ස්ටෙප් ටිකක් විදිහට ගත්තොත් ප්‍රස්ථාරයන් ඇඳීම එකක් නෙමෙයි. A9 අසමානතාව විසඳීම. ඊට පස්සේ ගත්තොත් ආයෙත් මේ එක අසමානතාවකින් තවත් අසමානතාවක පිළිතුරු අපෝහණය. එක අසමානතාවයකින් තවත් අසමානතාවයක පිළිතුරු අපෝහණය. ඔක තමයි ඉතින් වැඩි තියෙන්නේ. ඔය ටික තමයි සිද්ධ වුනේ. ඔය සාරාංශෙම තමයි පාස් පේපර්ස් වලක් තියෙන්නේ. ඉතින් දැන් මොකක්ද දැන් කරලා තියෙන්නේ? මේ ටික පොඩ්ඩක් අහලා අර මම මගේ උඩ බයිලර් ටිකක් කිව්වනේ මේ වැඩේ යන්නේ කොහොමද කියලා අලුතෙන් සම්බන්ධ වෙන්න අංගිල මල්ලට. ඒ ටික අමතක කරලා ආයි පොඩ්ඩක් වීඩියෝ එක බලන් ඉන්න. මම නම් හිතන්නේ උපරිම විනාඩි 10ක් වගේ වුණාට අහන්න ඇති. මම පාටත් එක්ක වැඩි කියලා දුන්නා නෙමෙයි. හරිද? පටල ගන්න එපා. කොහොම තමයි ඉතින් ආවේ වැඩේ අවසානයේ N9 එකත් පොඩ්ඩක් බලන්න මේ පරණ සිලබස් වල පරණ ගණන් වල එවිලා තියෙනවා 2019 පස්සේ 20 21 22 ඒ ටික එවිලා තියෙනවා මේ ටික පොඩ්ඩක් බලන්න අර මම විසිබල් නැති නිසා මගේ අත එහෙම යනවා පේන්නේ නැති නිසා මම එක එක අසමානතාව වල නම් දැම්මා කලින් දැනට දැන් ඉන්න කෙනා ඒ වගේ නිකන් දැම්මනේ ඒතකොට ඒවත් එක පටල ගන්න එපා කලින් අසමානතාවයේ x වෙනුවට x ධන 1 ආදේශ කරා වගේම යා කලින් අසමානතාවයේ ආපු උත්තරේටත් x වෙනුවට x ධන 1 දැම්මා නම් දැන් උත්තරේ එනවා ඔක තමයි ඉතින් වැඩි. හරිද? ඔහොම තමයි ඉතින් අද දෙවෙනි දවසේ වැඩේ මාපාංක අසමානතා මාපාංක ප්‍රස්ථාර වැඩි ඉවරුනේ. හරිනේ මොනවාරි ප්‍රශ්න තියෙනවා නම් දාගන්න පුළුවන්. හරිනේ. ඔක තමයි ඉතින් වැඩි. මොනවාරි ප්‍රශ්න තියෙනවා නම් අහන්නත් පුළුවන්. මේ ලැජ්ජ වෙන්නේ නැතුව අහන්න. ඔහොම තමයි ඔන්න මාපාංක ප්‍රස්ථාර මාපාංක අසමානතා වැඩි ඉවරුනේ. ඉතින් හෙට දවසේ සංකීර්ණ සංඛ්‍යා වැඩේට සම්බන්ධ වෙන සංකීර්ණ සංඛ්‍යා වැඩේත් එක්ක සම්බන්ධ වෙමු. අද පොඩ්ඩක් අප්ලෝඩ් කරන්න පරක් වුණාට ඔය 7:00 කොහොමත් අප්ලෝඩ් වෙනවා වීඩියෝ එක. වැඩේ ඇතුළේ ඇලර්ට් එකේ ඉන්න. පුළුවන් නම් channel එකේ subscribe කරලා තියාගත්තොත් ඔයගලන්ට පුළුවන්. මේකේ notification එක ගන්න. ඉතින් වැඩේ ඇතුළේ වැඩක් තියෙනවා කියලා දන්නවනම් කට්ටියට share කරලා වැඩේත් එක්ක set වෙන්න. අද දවසේ වැඩේ කොහොම තමයි ඉවර වෙන්නේ. හෙට සංකීර්ණ සංඛ්‍යා ගණනත් එක්ක සහ full paper එකත් එක්ක හම්බෙමු. හැමෝටම ජය වේවායි නම් අපි හෙට වීඩියෝ එකෙන් හම්බෙමු.